හායි. ඔන්න ඉතින් නත්තලුත් ළඟ ළඟම එනවා. අද බලමු සීක්‍රට් සැන්ටා මට මොනවද දුන්නේ කියලා. ඔන්න ඉතින් උදෙන්ම ගිහිල්ලා මමත් මගේ ගිෆ්ට් එක ක්‍රිස්මස් ට්‍රී එක ගාවින් තිබ්බා. බලන්නකෝ මේසයක් පිරෙන්න තෑගි එකතු වෙලා තියෙනවා. ඔන්න ඉතින් ඒ අතරේ හරිම ලස්සනට ක්‍රිස්මස් කේක් එකකුත් රෙඩි වෙලා තිබුණා. මෙන්න දැන් කට්ටියම සෙට් වෙලා ඉන්නේ. ඉතින් හරිම එක්සයිටඩ් මොනවද ගිෆ්ට් කියලා බලා ගන්න. වැඩේ පටන් ගත්තා. ඉතින් හැමෝටම ගිෆ්ට් බෙදාගෙන ගියා. ගොඩක් අයට ගොඩක් ලොකු ගිෆ්ට් තමයි හම්බ වෙලා තිබුණේ. බලමු මගේ ගිෆ්ට් එක මොකක්ද කියලා. ඔන්න මගේ එකත් හම්බුණා. මගේ ගිෆ්ට් එක නම් ටිකක් පොඩි වගේ. සීක්‍රට් සැන්ටා ගිෆ්ට් එක බෙදලා ඉවරයි. දැන් ඉතින් රෆල් ඩ්‍රෝ එකක් තියෙනවා. ඔන්න වාසනාවට වගේ මටත් ගිෆ්ට් එකක් හම්බුණා. අම්මෝ ඒක නම් ලොකුයි වගේ ගොඩක්. ඉවරයි කියලාද හිතුවේ? ඉවර නෑ. තව තියෙනවා. මාර ගිෆ්ට් ගොඩක් තමයි හම්බ වුණේ. තෑගි ටික නම් බෙදලා ඉවරයි. දැන් ඉතින් ක්‍රිස්මස් කේක් එක කපන්න තමයි තියෙන්නේ. ඉවසිල්ලක් නැතුව හිටියේ බලමු ඉතින් මොනවද මට හම්බ වුණේ කියලා. ඇත්තටම මේක මම ගොඩක් ආසාවෙන් හිටපු දෙයක්. ඉතින් මට හම්බ වුණේ ගොඩක් වටින ඉයර්බඩ්ස් දෙකක්. ඉතින් මගේ සීක්‍රට් සැන්ටා වෙන කවුරුවත් නෙමෙයි. මට එහා පැත්තේ ඉන්න ඉන්දියන් යාළුවා. එයා දවසක් ඔෆිස් එකේ ඉද්දි මේ ජාතියේම ඉයර්බඩ්ස් දෙකක් ඕඩර් කරා. ඉතින් මමත් එයාගෙන් ඒකේ විස්තර ඇහුවා. ඉතින් එයා ඒක මතක තියාගෙන ඉඳලා මට මේක ගිෆ්ට් එකක් විදිහට දීලා. ඔන්න දැන් බලන්න යන්නේ මට රැෆල් ඩ්‍රෝ එකකින් හම්බ වෙච්ච ගිෆ්ට් එක. ඒක නම් ටිකක් ලොකු බොක්ස් එකක් ඇතුලේ තමයි තිබුණේ. වව් ඒකත් හරිම කියුට් ග්ලාස් සෙට් එකක්. ඉතින් මම ගොඩක් ආස වුණා මේ ග්ලාස් සෙට් එකට. ඉතින් සැන්ටලාගේ ගිෆ්ට් වලට අමතරව සීක්‍රට් සැන්ටා ඉවෙන්ට් එකට ආපු හැමෝටම තවත් ගිෆ්ට් එකක් හම්බුණා. මෙන්න මේ ලස්සනම ලස්සන මග් එකයි ඒක පුරවලා රසම රස චොක්ලට්ස් ගොඩකුයි තිබුණා. මේ ගිෆ්ට් බලන අතරෙම ක්‍රිස්මස් කේක් කෑල්ලත් හම්බුණා. ඒකත් රස බැලුවා මාරම රසයි ඉතින්. දැන් බලමු අපේ අනිත් යාළුවන්ට හම්බුණ ගිෆ්ට් එක. මෙයාට ටෙඩි එකක්, මෙයාට බෑග් එකක්, ඔන්න මෙයාට පොතක් හම්බෙලා. සර්ට නම් ඉතින් තෑගි ගොඩක් හම්බෙලා තිබුණා. ඉතින් කියුට්ම කියුට් ඩයිනෝසර් කෙනෙකුයි, තව මග් එකකුයි, ඒ වගේම තව ලස්සන බෑග් එකකුයි හම්බ වුණා. මෙයාටත් හම්බුණා ලස්සන බෑග් එකක්. ඔන්න මෙයාට තිබ්බා පර්ෆියුම් සෙට් එකක්. මෙයාට නම් හම්බුනේ කාර් එකක්. එයා ඉල්ලලා තිබුණේ කාර් එකක් ඉතින්. ඔන්න මෙයාට ලස්සනම ලස්සන ඇඳුම් ගොඩක් හම්බ වෙලා තිබුණා. දැන් තමයි ඉතින් හොඳම ටික පටන් ගන්නෙ. ගිෆ්ට් එක්ස්චේන්ජ් කරාට පස්සේ ගේම්ස් ටිකක් ඕගනයිස් කරලා තිබුණා. ඉතින් මේ ගේම් එකේදී වෙන්නේ මේ සර්කල් එකේ ඉඳන් කියන පැත්තට පනින්න ඕන. ඉතින් කොලෙන් පිට යන්න බෑ. මම නම් ඉතින් මේකෙන් වින් කරේ නැහැ. මුලදීම වගේ මේකෙන් අයින් වුණා. මේ තියෙන අනිත් ගේම් එක. ඉතින් මේකත් මාර ෆනි ගේම් එකක්. ඉතින් අටෙන්ෂන් එක හොඳටම තියෙන්න ඕන. මේගොල්ලෝ කියන විදිහට අපි ෂෝල්ඩ් එකද නී එකද කියනකොට ඒතන අල්ලලා කප් කියනකොට කප් එක ගන්න ඕන. ඔන්න මේ දෙන්න තමයි ඉතින් අන්තිමට ආවේ. බලන්නකො මේ දෙන්නම අදාරින්නේ නැහැ. දෙන්නටම විනින් එක ඕන වෙනවා. විනර්ව හරියටම හොයාගන්න බැරි නිසා ආයෙත් පාරක් ඉතින් මේ ගේම් එක ප්ලේ කරා. අද වීඩියෝ එක ඉතින් ගොඩක් දිගයි. මං හිතනවා ඔයගොල්ලෝ ඒක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් හැමෝටම මේරි ක්‍රිස්මස්.